කියවිල්ල ඉවරයක් නැහැ. තොර තෝන්චියක් නැතු. උදේ නැගිට වෙලෙන් ඉඳන් කියනවා, දවල්ට කියනවා, රැට කියනවා, කියනවා. තමුසේක කියවිල්ල මට දැන් එපා වෙලා තියෙන කියෝන එක ඔළුව කලන්ත හිතෙනවා තමුසේක කියවීමට. මොන මගුලක්ද කියවන්නේ? කියවිල්ල ඉවරයක් නැහැ. ගොඩක් වෙලාවට මේ කියවීම ගැන කියවිල්ල මේක තමයි. කියවීම කියලා කියන්නේ වයිෆ්ගේ පැත්තෙන් බැලුවොත් මේ කියවිල්ල ඔහොම තමයි. ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ පැත්තෙන් බලුවොත් ගොඩක් වෙලාවට අපි කැමති හෝ අකමැති හෝ කියවිල්ල ඔහොම තමයි. ඉතින් හස්බන්ඩ් හිතන දේ හෝ එයා ප්‍රකාශ කරන දේ තමයි මේ කියවීම. හැබැයි අපි මතක තියාගන්න ඕනේ කියවීම මිනිසා පරිපූර්ණ කරනවා. විශේෂයෙන්ම ස්ත්‍රියගේ කියවීම මගෙන් මිනිසා පරිපූර්ණ වෙනවා. හැබැයි අද දවසේ කතා කරන්නේ ස්ත්‍රියගේ කියවීම නෙමෙයි. කියවීමෙන් පරිපූර්ණ වෙන දේ. ඉතින් ඉන්නේ BMI CH එකේ ඉන්නේ. අපි දන්නවා අවුරුද්දකට වරක් පවත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. මේ පොත් ප්‍රදර්ශනය සඳහා සූදානම් වෙනවා BMI CH ශාලාව. මම ඉන්නේ සරසවි බුක් ෂොප් එකේ ස්ටෝල් එක හදන තැන තමයි ඉන්නේ. ඉතින් අපි දන්නවා ජීවිතේ පරිණත වෙන්න මේ කියවීම කියන්නේ මාර හොඳ පුරුද්දක්. පොතක් එක්ක අවදි වෙන්න, පොතක් එක්ක නිින්දට යන්න. අපේ ජීවිතය හරි සුන්දර වෙනවා පොතකින් පිටුවක් දෙකක් කියවනකොට. ඉතින් ඔයාලට මේ BMI CH එකට ආවොත් මේ ලංකාවේ පොත් ප්‍රකාශකයන්ගේ මෙතන තියෙන ආශිර්වාදික තාම හදනවා. ඒ හදන අස්සේ තමයි අපි නිවුස් එක ගේන්නේ. සැප්තැම්බර් 26 සිකුරාදා පටන් ගන්නවා. මම හිතන්නේ පුරා සතියක් තියෙනවා. අර ඇවිල්ලා බලලා දැනුම ගොඩක් වැඩි දියුණු කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම. පොතක් කියන්නේ අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ අපේ ජීවිතයට ලොකු ආයෝජනයක්. ඉතින් මේ පැත්ත බැලුවොත් තාම මේ පොත් ප්‍රදර්ශනීය ස්ටෝල්ස් හදනවා. අද බදාදානේ. අද බදාද. හැබැයි ගොඩක් ස්ටෝල්ස් දැනටමත් හදලා මේ ඩිස්ප්ලේ කරපු පොතපත තියෙන්නේ. අපිට ඇතුළට යන්න බෑ. බෝඩ්ස් දාලා තියෙන්නේ, වහලා තියෙන්නේ. ඒ පොතපතට ආදරය කරන, පොතපතත් එක්ක දැනුම ගන්න. සියලුම දේට අපි මතක් කරනවා මේ නවීනම දැනුම ගන්න. ඒ දැනුම ඔයාලඟ තියාගන්න. අනිවාර්යයෙන්ම පොත් ප්‍රදර්ශනය බලන්න එන්න, පොත් ගන්න, පොත් අරගෙන ඔයාගේ දැනුම වැඩි කරන්න. පොත්වල තියෙන විශේෂ දෙයක් කියන්නම්. අපි ගත්තොත් මාටින් වික්‍රමසිංහගේ විරාගය නවකතාව. මාටින් වික්‍රමශූරින් කියන්නේ මේ ශ්‍රී ලංකාවේ ඉන්න හෙළයේ මහා ගත්කරු. මේ නවකතාව මම මුලින්ම කියවන්නේ විශේෂයෙන් මගේ අත්දැකීම කියන්න ඕනේ. අවුරුදු 17 යහුවණෙක් වශයෙන් මට එදා විරාගයේ අරවින්ද ජයසේන බති සරෝජනී මට දැනෙන්නේ එක විදිහකට ඒ තාරුණ්‍ය තුල. හැබැයි මම නැවත විරාගයේ පොත කියවනවා. ඒ විරාගයේ පොත නැවත කියවන්නේ අවුරුදු 25 මම විවාහ ජීවිතයට අවතීර්ණ වුණාම. මට එතකොට මේ කතාවේ සන්දර්භය සහ මේ චරිත තේරෙන්නේ එතකොට මගේ ජීවනය ගලාගෙන යනවත් එක්කම. ඒ ආකාරයට තේරෙන්නේ. මම නැවත වතාවක් අවුරුදු 30කදී මට දුවලා දෙන්නෙක් ඉන්න අවස්ථාවේදී කියනවා පියෙක් වශයෙන්. එතකොට මට විරාගය දැනෙන්නේ තවත් ආකාරයකට. ඒ වගේම මම අවුරුදු 45 දී 100 කෙනෙක් වෙලා විරාගය නැවත කියවනවා. එතකොට දැනෙන්නේ හමුතුම ආකාරයකට. මම මේ කිව්වේ අපේ හෙළේ මහගත්කරු මාටින් වික්‍රමසූරින්ගේ එක නවකතාවක් පිළිබඳ. හැබැයි මම එහෙම විරාගය කියවන්නේ විරාගයේ පොත මල් ළඟ තියෙන නිසා. ඒ පොතේ අන්ඩර්ලයින් කරලා අද වගේ මතකයි. ඒ 17 බලනකොට මේ විරාගයේ අරවින්දගේ සරෝජනීට තියෙන ආදරය ගැන ප්‍රකාශ කරන දේවල්. බතීට නොකියා කියන ආදරය මොකක්ද කියන එක හදවතේ බොක්කටම වදිනවා. ඉතින් ඒක හරිම සුන්දරයි. විශේෂයෙන්ම මාටින් වික්‍රමසූරින්ගේ ගම්පෙරළිය වගේ පොත්, ඒ වගේම කේ.ජය තිලකගේ චරිත තුනක් කියන පොත්. මේ පොත් වලින් තමයි අපි ගොඩක් අපේ ජීවිතයේ ඉස්සරහට යන්නේ. ඒ නිසා පොත් කියවීම, බැලීම මේක රස විඳීම කියන එක අනිවාර්යෙන්ම වැදගත්. ඒ නිසා වසරකට වරා කොළඹ BMI CH එකේ පවත්වන දැවැන්තම පොත් ප්‍රදර්ශනයට ඔබ පැමිණීම, ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබ පැමිණීම අනිවාර්යෙන් වැදගත්. එන්න බලන්න. පොතක් පෙරලලා පොතක් පිටුවක් කියවුවත් අපේ ජීවිතය අපේ ඉස්සරහට යනවා. පොතක් කියවුවයි කියලා කවදාවත් ජීවිතේ පස්සට යනවා කියලා දෙයක් නැහැ. ඉස්සරහට යනවා. ඉතින් ඔයාට සතියෙම ඇවිල්ලා පොත් බැලුවත් ඔයාට පොතපත බලලා ඔයාට ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. ඔයාගේ දැනුම් සම්භාරය ඉන්නවට වඩා ගොඩක් වැඩි වෙනවා. මම විශේෂයෙන්ම මගේ සාහිත්‍ය පෝෂණය වෙන්න මගේ විෂය කරුණු වගේම විෂය අනුබද්ධ වගේම විෂය පරිබාහිර දැනුම හැම වෙලේම මම වැඩි කරගන්න පොතපත කියන එක වෙනම. මගේ ගෙදර හැම වෙලේම කුඩා ලයිබ්‍රරියක් තිබිලා තියෙනවා. මේ ලයිබ්‍රරිය ශ්‍රී ලංකාවේ දේවල් වගේම පිටරට දේවල්. ඒ වගේම මගේ විෂය ඡායාරූපකරණය වුණාට මගේ විෂය මම ගොඩක් ඉස්සෙල්ලාම ලැබෙන සිනමාකරණයත් එක්ක හැබැයි මම සාහිත්‍යයට ගොඩක් ලැබි. මම හොඳ මිනිස්සෙක් වශයෙන් පොළවේ පය ගහලා ඉන්න මේ ලංකාවේ බිහි වුණු ශ්‍රේෂ්ඨ ගත්කතුවරුන්ගේ පොතපත මම කියවලා තියෙනවා. ඉතින් අපි පොතපත ඇසුරු කිරීම කියන එක අපිට මාර විදිහට වැදගත්. ඒ නිසා ගොඩක් වෙලාවට තරුණ පරපුර
යං ජෙනරේෂන් එක ගොඩක් වෙලාට පොතපතත් එක්ක අයින් වෙලා තියෙනවා. ඒ අයින් වෙන්න අපි අනිවාර්යයෙන්ම හේතුව දන්නවා. ඒක මේ කාලයත් එක්ක දෙන දෙයක්. හැමෝම මොබයිල් එකට ගිහිල්ලා තියෙනවා. හරි. මමත් මොබයිල් පාවිච්චි කරනවා. ඒක ඇත්ත. අපි YouTube පාවිච්චි කරනවා, Facebook පාවිච්චි කරනවා, TikTok පාවිච්චි කරනවා, X පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දකින්නේ Facebook live වීඩියෝ එකක් ලෙස. සමහර විට recorded එක අපේ YouTube එකේ බලන්න බලමු. හැබැයි ඒක එක platform එකක්. ඒ young generation එකේ platform එක. ඒක මරු, ඒක හොඳයි නියම. හැබැයි පොත කියන්නේ වෙනම දෙයක්. right? ඉතින් අපි කියන්න තියෙන්නේ කියවීම මිනිසා පරිපූර්ණ කරනවා. ඒ නිසා හැමදාම පුරුද්දක් කරගන්න ඔයාගේ විෂයත් එක්ක. ඒ වගේම ඔයාගේ විෂයට පරිබාහිරව ඔයාට ජීවිතයට ආලෝකය ගෙන දෙන විවිධ පොත් තියෙනවා. මේ පොතේ පිටුවක් හෝ කියවලා ඒකෙන් ඔයාගේ ජීවිතය next level එකට ගන්න. අනිවාර්යෙන් මෙන්න කොළඹ 7 BMICH එකේ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මේ ප්‍රදර්ශනය බලන්න එන්න. තාම අපි සරසවි ස්ටෝල් එක සහ ආශිර්වාද ස්ටෝල් එක විතරයි පෙන්නේ. මේක මං හිතන්නේ එක්සිබිෂන් හෝල් මම ආසන්න වශයෙන් එක්සිබිෂන් හෝල් අවම වශයෙන් 12කවත් මේ ප්‍රදර්ශනය තියෙනවා. ලංකාවේ පවත්වන අතිශය සුවිශේෂී දැවැන්තම ප්‍රදර්ශනය ගැන තමයි ඔන්න අපි ප්‍රදර්ශනය පටන් ගන්නත් කලින් BMICH එකට මේ තොරතුරු ගෙනාවේ. ඔයගලත් එක්ක අහුවුණු මම ෆොටෝස්ටාර් ඇකඩමියේ ලලිතා බෙසුන්දර. ඔයා ෆොටෝස්ටාර් පේජ් එකකින් නම් එහෙම නැත්නම් අපේ ජය ලංකා ඩිජිටල් පේජ් එකෙන් නම් එක්ක අහුවෙන්නේ. එහෙම නැත්නම් අපේ මොනවා හරි YouTube channel එකකින් හෝ TikTok channel එකකින් නම් අපි ආරාධනා කරන සියලුම දෙනාට එන්න ඇවිල්ලා බලලා පොතපතක් අරගෙන වාගේ next level එකට යන්න කියලා. සියලු දෙනාට ජය වේවා. ලලිත අබේසුන්දර.